ශාන් මං ඉන්ට්‍රොඩක්ෂන් එකේදීත් ගිහුවා ලංකාවේ ප්‍රමුඛතම තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක ප්‍රධානීත්වය ඔබ මේ වෙද්දී ඔබවනවා. කියන්නේ IEEE Young Professionals ශ්‍රී ලංකා කියන තරුණ වෘත්තීයවේදීන් එකතු වෙලා ඉන්න සංවිධානය. අපි IEEE Young Professionals ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. IEEE Young Professionals කියන එක IEEE Young Professionals ශ්‍රී ලංකා කියන එකට එන්න කලින් මම හිතන්නේ මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් අමාරුයි IEEE කියන එක අපිට එක්ස්ප්ලেইন කරන්න ගන්න හරි. IEEE කියන්නේ world largest technical professional organization එක. එතකොට ඒකේ globally අපි කිතමු globally operate වෙනවා. ඒකේ organization පහසුව ඒ කියන්නේ manage කරන්න පහසුව හින්දා එක region 10කට මේ ලෝකෙම මුළු ලෝකෙම බෙදලා තියෙනවා. එතකොට අපි අයිති වෙන්නේ region 10 එකට. Asia Pacific region එකට. එතකොට ඒක ඇතුලේ තියෙන එක section එක තමයි ශ්‍රී ලංකා section එක. දැන් ශ්‍රී ලංකා section එක level එකට ආවා. Asia Pacific region එකෙන් පස්සේ ශ්‍රී ලංකා section එක ඇතුලේ තියෙන එක entity එකක් තමයි IEEE Young Professionals ශ්‍රී ලංකා කියලා කියන්නේ. එතකොට මොනවද කියන්න පුළුවන් කාගේ හරි ඒ කියන්නේ අපි ජීවිතේ එක කෙනෙක්ගේ එයාගේ පළවෙනි ඩිග්‍රී එකෙන් පස්සේ අවුරුදු 15ක් යනකල් කාලය තමයි අපි young professional කෙනෙක් කියලා සලකන. ඒ කියන්නේ IEEE කියන්නේ IEEE Young Professionals ශ්‍රී ලංකා කියන සංවිධානයේ මව් සංවිධානය කිව්වොත් නිවැරදි. ඔව්. ඒක මද එන්ටිටි එක තමයි වෙන්නේ IEEE කියන එක. ඒතකොට අවුරුදු 15ක් වෙනකම් මම කිව්වා වගේ අවුරුදු 15ක වෙනකල් තමයි යම් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට අපි සලකන්නේ. එහෙම අවුරුදු 15න් පස්සේ IEEE සමාජිකයෙක් විදිහට තමයි කම්පැනි මව් සංවිධානයත් එක්ක එකතු වෙනවා. එතකොට සඳහන් කරන රීජන්ස් 10ක් තියෙනවා කියන කාරණාව රීජන්ස් 10 ගත්තාම එතකොට දැන් අපි දැන් ලංකාවේ young professionals ශ්‍රී ලංකා chairman වෙන්නේ ඔයා. එතකොට ඒ විදිහට region අනිත් regions වලත් young professionals සංවිධාන තියෙනවද කොහොමද ඒක? ඔව් එතකොට මොනවද එහෙම ගත්තොත් global entity එක තියෙනවා IEEE Young Professionals ශ්‍රී ලංකා young professionals. ඒක තමයි global entity. ඊට පස්සේ region wise ගත්තොත් region 1 2 3 4 5 6 7 8 9 10 විදිහටම young professionals operate වෙනවා. එතකොට region 10 එක කියන්නේ Asia Pacific region එකේ young professionals operate වෙනවා. ඊට පස්සේ ලංකාවට ඒ කියන්නේ section level එකට ආවම IEEE Young Professionals ශ්‍රී ලංකා කියන එකේ chairman විදිහට තමයි මම කටයුතු කරන්නේ. ඒ කියන්නේ IEEE සංවිධානයේ විදිහට ගත්තම IEEE සංවිධානය ගෝලීය වශයෙන් භූගෝලීය විදිහට කලාප 10කට වෙන් කරලා ඒ හැම කලාපයකටම මව් සංවිධානය ඇතුළත හැම කලාපයකටමත් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් තියෙනවා. ඒතකොට 10 වෙනි කලාපය තමයි ලංකාව අයිති වෙන්නේ. ඒතකොට 10 වෙනි කලාපයටත් young professional සංවිධානයක් තියෙනවා. සහ ඒ හරහා ලංකාවේ ශාඛාවක් තියෙන ලංකාවේකෙත් young professional සංවිධානයක් තියෙනවා. ඒක තමයි ඔබ සභාපතිත්වය දරන්නේ.